understand? They don't understand. 멈추지 마시고 앞으로 쭉 이동 부탁드리겠습니다. 이동 부탁드리겠습니다. 해당 공간은 입장 동선이오니 멈추지 마시고 앞으로 쭉 이동 부탁드리겠습니다. 이동 부탁드리겠습니다. 해당 공간은 입장 동선이오니 멈추지 마시고 앞으로 쭉 이동 부탁드리겠습니다. 이동 부탁드리겠습니다. 해당 공간은 입장 동선이오니 Hello, hello. සුබ උදෑසනක්, සුබ දවසක්. මේ කොහමද? ඔන්න මම ඇවිල්ලා ඉන්නවා අද ලස්සන වීඩියෝ එකක් කරගෙන. ඉතින් මම ඉන්නේ ක්‍රිස්මස් ගම්මානය බලන්න. බූසාන් වල තියෙන සෙන්ටර් විලේජ්. ඉතින් ඇතුළේ යනකොට මෙන්න මේ වගේ සීල් එකක් ගැහුවා අතට. ඉතින් අපි ඇතුළට යන්න දන්නේ බලමු ගිහිල්ලා ලස්සන කොහොමද කියලා ක්‍රිස්මස් සෙන්ටර් විලේජ්. ක්‍රිස්මස් සෙන්ටර් විලේජ්. සෙන්ටර් විලේජ් එකට මේක හදලා තියෙන්නේ බූසාන් වල හෙවුන්ද කිට්ටුව මේ සෙන්ටර් විලේජ් ගම්මාන. මේ තමා බූසාන් වල තියෙන සැන්තා විලේජ් එක නැත්තම් මේ ක්‍රිස්මස් වෙනුවෙන් හදපු ගම්මානය. ලස්සනයි. ඔන්න ලස්සන කඩයක් තියෙනවා. ඉතින් මෙතන විකුණන තියෙනවා ග්ලාස් විදුරු වඩු. මේ කෑම ජාති තියෙනවා. 시작 한번 해보세요. Santa Village. ගොඩක් කඩ තියෙනවා. ඉතින් කඩවල ගොඩක් දේවල් විකුණන්න තමයි තියෙන්නේ. මට හම්බුණා මල්ටි ස්ප්‍රේ. මේ මම හිතන්නේ ලස්සන සුවඳක් එන සෙන්ට් එකක්. හරිම සුවඳයි ඇතුලේ. ගොඩක් මාරම සුවඳක් තියෙන්නේ. මේ හරිය ඔක්කොම ඉතින් ක්‍රිස්මස් ගම්මානය සැන්ටා විලේජ්. අපි එකින් එක බලාගෙන යනවා ඉස්සරහට. කොරියාවට ක්‍රිස්මස් ඔක්කොම වගේ තියෙනවා. පරණ බඩු තියෙනවා මෙතන මේ ඇන්ටික් ඔරලෝසුව. ලස්සනට හදලා තියෙනවා. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ගොඩක්ම තියෙන්නේ ඉතින් බඩු බාන්න තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු ගිහිල්ලා ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. මෙතන තනිකරම තියෙන මේ හරිය කඩයක්. මේ කඩේ ඇතුලේ අපිට ගන්න පුළුවන් ක්‍රිස්මස් සැලසිලි. සැලසිලි ගන්න පුළුවන් කඩයක්. මම මේ ඇතුලේ ලයින් තන. මේක සාමාන්‍ය මේ ගොඩක් මෙතන තියෙනවා මේ පරණ දේවල් නේ. මේ පරණ දේවල් මෙතන තියෙනවා. මේක බොයිලරුවක් වගේ මං හිතන්නේ. ඉතින් අයිටම් තියෙනවා. ඔන්න චොකලට් ක්‍රිස්මස් කේක් තියෙනවා. මෙතන තියෙනවා බිස්කට්ස් කැක්කලා තියෙනවා.
බිස්කට්. මේ බිස්කට් එක කන්න පුළුවන්. මොනවද? ජෑම් වර්ග තියෙනවා ගොඩක්. 생사가 먹는 느낌이 나실 거예요. දැන් අපි මෙතන බැලුවේ ක්‍රැකර්. අපිට කාලා බලලා මේ ජෑම් වගේ ගන්න පුළුවන්. 아니야, 어머니 시식 한번 해보세요. ඊට පස්සේ මෙතන තියෙනවා cookies. Hello. How are you doing? I'm fine. Yeah. Coffee shop, yeah. Would you like to try? I got a 영국 milk tea. 자, English milk tea. ටෙස්ට් කරලා බලන්න යන කෝපිය. මෙතන තියෙනවා ට්‍රක් එකක්, ෆුඩ් ට්‍රක් එකක් බලමු ගිහිල්ලා ඉස්සර. Wow. දැන් තියෙන ගොඩක් this item workshop එක. barbecue area එකක් තියෙනවා. 이거 먹을까? barbecue අන්න බලන්න ඔය හදන හැටි ඈ. ඒක බලන්න තමයි මම ආවේ අද. 2월 불고기. සුපිරි barbecue එකක් දානවා. hot dog එකක් හදනවා barbecue එක. දර තියෙනවා එහා පැත්තේ. මාර item. ගොඩක් අය ඉන්න පොලිමේ. මෙතන තියෙන ඉතාලියන් ෂොප් එකක්. ඉතාලියන් ෆෘට් රස බලන්න පුළුවන්. ඉතාලියන් බන් තියෙනවා. ඉතාලියන් කෑම කඩයක්. ඉතාලියන් බන් තියෙනවා. ඉතාලියන් පීසා එකක් දෙන්නේ. හරිම සුවඳයි. මෙතන තියෙන්නේ. මට හිතෙනවා ඉතාලියන් කෑමක් try කරලා බලන්න ඕනේ කියලා. අපි යන්න හදන්න බලන වයින් බොන්න යන්නේ. මෙන්න බා එකක් තියෙනවා. වයින් දෙනවා බලන්න. මේ සිනමන් තියෙන සිනමන් වලින් හදන වයින් එක. මාර සුවඳයි ඈ. මේ හරියට මාර සුවඳයි එක එක සුවඳ එනවා. අලුත් කෑම වර්ග. ඒ අතර තියෙන කොකා කෝලා පෙප්සි වගේ ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන්. මේක තනිකර වයින් ෂොප් එකක්. ඔන්න දැන් අපි තවත් පැත්තකට ආවා. මේ පැත්තේ තියෙන එක එක කෑම වර්ග. බලමු මොනවද? මෙතන චිකන් ෂොප් එකක්. මොකද කෑම? සමහර කෑම ඉතින් එක එක රටවල කෑම තියෙනවා. මෙතන ජූස් බා එකක් තියෙන්නේ. මැංගෝ ජූස් පේනවා මට එක ජූස් වල තියෙනවා. ෆෘට් ජූස්. මේ ඇමරිකන් කෑම. මෙතන තියෙනවා ඇවිල්ලා චෙක් චිකන්. ලස්සන පීසා කඩයක්. ක්‍රිස්මස් පීසා. බාබකියු. ලස්සනයි ඩෙකොරේෂන් නම් ගොඩක් ලස්සනයි. මම මෙතන බලන්නේ ගොඩක් සලසලා තියෙන විදිය. මෙතනක් තියෙනවා ලස්සන කඩයක්. මොකද්ද මේකේ තියෙන්නේ?
ඒක තනිකර වියට්නාම් ෂොප් එකක් වෙන වියට්නාම් කෑම තියෙන. noodles, sausages, hot dog. ලක්කය කනවා බොනවා විනෝද වෙනවා. ඊට පස්සේ මම යන්නේ මේ පැත්තේ එළියට බලමු ගිහලා ඉස්සරහට පොඩ්ඩක්. 일로 뭐래서 ඉතින් මෙතනත් හදලා තියෙනවා ඕපන් ඒරියා එකක්. ඒ වගේම එහා පැත්තේ තව කඩ පෙළියම්ම තියෙනවා. අපි ඒ පැත්තට ගිහලා බලමු. ඒ වගේම මේ වගේ කැන්ටර් තියෙනවා. කඩ පෙළියම්ම තියෙනවා. මේ පැත්තට නම් එහෙම තියෙනවා. ගොඩක් කොරියානු කෑම තියෙන ගොඩක්. මෙතන තියෙනවා ඒ බියර් වර්ග බොන්න පුළුවන් බාර් එකක් තියෙනවා. අපිට ආයතරයක් හම් වෙනවා. බලමු මොකද්ද කඩේ කියන නම. මේක මේ රා වර්ගය. මක්කොලි. 이번으로 하니까 13,000원 준다네. 주시고요. 이남에 오시는 분들은 수량을 혹시 운전하시나요? 네. 네. 이번에 세 번째 කියලා හිතා ගන්න අමාරු කෑම වර්ගයේ නම නම් මොකද්ද දන්නේ නැහැ. ඒ වුණාට මාරම ගේමක් දෙනවා. මෙන්න මේ පැත්ත තමයි කෑම වර්ග කන්න දෙන ඒරියා එක. බලන්න මේ කෑම කන්න ගොඩක් වෙන් කරලා දෙනවා. ගොඩ ලොකු ඒරියා එකක්. ඔක්කොම නූඩල්ස් වර්ග තියෙන්නේ. Chinese noodles තියෙනවා. noodles. Turkish barbecue ya. Ano barbecue. Kebab. Ano මේක මාර ලස්සනයි බලන්න කොහොමද කියලා. මාර සෝඳක් එනවා. barbecue ya. 저 가져갈까요? 아, 내가 먹게 Hoti. Hoti කියන්නේ මොකද තමයි? Hoti. Hoti කියලා කියන රොටි කියලාත් තියෙනවා. මේක තමයි hoti කියන කෑම. මේක ලස්සනයි. ඉතින් hot dog තියෙනවා hot dog. ඒ වගේම මෙන්න මෙතන ලස්සන barbecue. ලස්සන කෝච්චියක් තියෙනවා මෙතන. Shopilika මේක තනිකරම විස්කි අරක්කු මේ Shopilika කියන මේ අරක්කු වර්ගයේ කොක්ටේල් එක. එතන බලන්න කොක්ටේල් එකක් හදනවා. මෙතන තියෙන ස්ටේක් ඒකත් මේක තමයි කෑම වර්ගය. ස්ටේක් එක.
ෆ්‍රී යෝගට් එකකුත් හම්බුණා. 식료산 요거트입니다. ෆ්‍රෙෂ් ෆෘට්. ඔරෙන්ජ් තියෙනවා ෆ්‍රෝ ග්‍රේප්. මෙයාගේ ෆෘට් තියෙනවා බලන්න ස්ට්‍රොබෙරි දාලා. මේ ගොඩක් තියෙනවා මේ එක එක ස්වීට් ජාති තියෙන්නේ. කොපි වර්ග තියෙනවා. මාස්මෙලෝස්. 세개나 샀어. කෑම වර්ග ගොඩක් තියෙනවා. කොහොම කැන්ඩි වර්ග. ලස්සනයි. ඔන්න බතල තියෙනවා. ඉතින් බතල වලින් හදන කෑම ජාති ගොඩක් තියෙන ෂොප් එකක්. කුකුමා. කොරියා කියන්නේ කුකුමා කියලා. කුකුමා බතල කඩයක්. ඒක කෑම ජාති තියෙනවා බතල වලින් හදලා. ඩ්‍රින්ක් වර්ග අයිස්ක්‍රීම් ස්ට්‍රොබෙරි වලින් හදපු හරිම ලස්සනයි. වා. 네, 여기 크리스마스 빌리지에 온 다른 요정들한테 인사하러 갈 건데 우리 친구들은 초코만 있는 තමයි යන්න හදන්නේ මෙතන ලස්සන නේද? ඔන්න ලස්සන ක්‍රිස්මස් ගස් තියෙනවා මෙතන බලන්න ලොකුවට. ඉතින් අද ලස්සන දවසක්. ඉතින් මෙතන තමයි ප්‍රධානම ක්‍රිස්මස් ට්‍රී එක තියෙන්නේ. ලස්සන දර්ශනයක් මේ හරිය. ඉතින් ගොඩක් අය ෆොටෝ ගන්න වොලියුමේ ඉන්නවා. හරිම ලස්සන දර්ශනයක්. මේ පැත්ත මාරම ලස්සනයි. මේ ටික ලස්සනයි බලන්නකෝ. ගොඩක් පොඩි අයට තමයි සෙල්ලම් කරන්න තියෙන්නේ. මේ ටිකත් අපි බලමු ගිහිල්ලා ඉස්සරහට. ඔන්න මෙතන තියෙනවා බලන්න නේ. ලස්සනම ලස්සන නත්තල් ගහක් තියෙනවා. මේ අපිට පුළුවන් මේ නත්තල් ගහේ අපේ ප්‍රාර්ථනාව ලියලා එල්ලන්න. මේ කොලයක් කරන් ලියලා එල්ලන්න තියෙනවා. රක්කේ ලියලා එල්ලනවා.
ඔය ගන්න යන්නේ මෙන්න මේ මාස්මෙලෝස් එක. බලමු ගිහිල්ලා මාස්මෙලෝ එකකුත් අරගෙන මොකද්ද කරන්න යන්නේ කියලා බලන්න ඉන්නකෝ. ඔන්න ගත්තා මාස්මෙලෝස් එකක්. දැන් මේ මාස්මෙලෝස් එක අපි පුච්ච ගන්න යන්නේ. ඒතකොට තමයි මේක රහ එන්නේ. බාබකියු කර ගන්න. බලන්න කොහොමද වෙන්නේ කියලා. මේ තමයි රත් කරගන්න ස්ථානය. ගොඩක් අය try කරනවා බලන්න. ඔන්න මේ මම ගත්ත මාස්මෙලෝ එක මොකක්ද බලන්න try එකක් දීලා කොහොමද වෙන්නේ කියලා. ගොඩක් කරුණාම කන්නක් බැයි. ගිනි ඇවිලුණා ඒකට. හොඳටම කරවුණා. හොඳට ගින්දර ඇවිලෙනවා. ගානට කර ගන්නවා. ඔන්න මම අද ආවා ලස්සන ගම්මානේ බලන්න. ඉතින් මේක මේ ගොඩක් තිබ්බෙති shopping කරන දේවල්. ඒ වගේම ඉතින් ගොඩක් හොඳයි. ලොකු අත්දැකීමක් ලැබුවා. කෑම ජාති කෑවා. එහෙනම් ඉතින් මේ උස්රෝම භූමිය සමුගන යන්න හදන්නේ තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ කින් හමු වෙමු. එතෙක් ඔබට ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ බලන්න නිතරම රැඳිලා ඉන්න. තවත් දවසක හමු වෙමු. ඉහිල්ලන්නම්. bye bye.